පොල් ගස් 15ක් පීදිලා අවුරුදු 18යි. අවුරුදු 18 එකට පොල් ගස් 15ක් පීදිච්චෙව්වා තියනවා නම් පුතා. ඒ මදේ ජීවිතේ දිනන්නේ මදේ. හැබැයි අපි උපන් දින සමරන්නේ මේ 7000 පිටිසර වන්නේ මේ කිලාට කුලප්පුව හැදිලා. ඈ කොහොමද සමරන්නේ උපන් දිනේ? හිතවාපන් ගහක් කොලා මේ සැරේ දෙහි 1000යි. දෙහි කිලෝ එක රුපියල් 1000යි. අපච්චි කිලෝ එකක් කඩා ගත්තත් ඇති. ඒ තරම් ගණන් ගිහි. කොල්ලෙක්ගේ උපන් දින ටිකට දෙහි ගහ හිටෝගෙන ආවා නම් අඹ පැලේ හිටෙව්වන පොල් පැලයක් හිටෙව්වන මුරුංගා පැලයක් හිටෙව්වන අපේ වන්නේට ගැළපෙන જાතියේ මොකක් හරි එකක් මහ පොළොවේ ඉඳුවා නම් පොළොව කෑ ගහන්නෙත් නෑ ගහ කෑ ගහන්නෙත් නෑ පුතා. රැක බලාගෙන ඇති දැඩි කළා නම් පිම්වත් බෝසත් ලස්සන ගමනක් යන්න පුළුවන්කම තියෙනවා. චූටි එකාගේ හිතට ඒක තට්ටු කර දෙන්න ඕනේ. එතකොටනේ ඌට හිතෙන්නේ දැනෙන්නේ. පළවෙනි උපන් දිනේට මෙහෙම කළා, දෙවෙනි උපන් දිනේට මෙහෙම කළා, තුන්වෙනි එකට මෙහෙම කළා, හතරවෙනි එක එනකොට කොල්ලට තේරෙනවා අප්පච්චි පොල් ගහක් ගේන්න කියලා කියයි. ඇයි ඌට හතර එක හිටවන්නේ? ආසාව ඇති වෙනවා. ඒකට තමයි ආකල්පය කියන්නේ. මිනිහෙක්ව දිගින් දිගට යම් කාර්යයක නිරත කරනකොට ඒක නීතියක් නෙමෙයි, අනක් නෙමෙයි. එයාට ඒක ආකල්පයක් එනවා මෙහෙම කරන්න ඕනේ අපි. ඊට පස්සේ ඒ ආකල්පේ පෝසත් කෙරුවා හැකි එකෙන් ලැබෙන ලාභ, ඒකේ තියෙන ගුණය, ඒකේ තියෙන වටිනාකම. අරගෙන් කුරුම්බා ගෙඩියක් කඩලා ඉවරලා ආපු කාට හරි දීලා මේක අපේ පුතාගේ උපන් දිනේට හදාපු ගහ මේ පොඩි එකාගේ. දැන් මේ කුරුම්බා ගෙඩිය අම්මා මට බොන්න දෙනවා මයි පුතා ඒ ගහේ කියලා කිව්වාම ඌට දානයක් දුන්නා වාගේ ලොකු හයියක් හිතට. එහෙම අපේ ගෙදර දොරේ පරිසරයේ නම්‍යශීලී ක්‍රියාකාරකම් වලට තල්ලු කරන්නේ නැත්තම් ඒ මිනිහයන් ඇති වැඩක් නෑ පුතා. ඒක තමයි හිත නිරෝගී කරන්නේ. සතෙකුට ගහන්න හදනකොටම මයි පුතේ පව් සිද්ධ වෙනවනේ. සත්තුන්ට හිරහැර කෙරුවාම ලෙඩ හැදෙනවා. සත්තුන්ට හිරිහැර කෙරුවාම තමයි අර තිරිසන් සත්තු අර බල්ලෝ ඉන්නේ. අර බාණ්ඩුගේ බල්ලා කකුල කැඩලා කොර ගහන්නේ. ඒ සත්තුන්ට හිංසා කරපුවා. එහෙනම් මයි පුතා කවදාවත් චූටිය උන්ට හිරිහැර කරන්න එපා, සත්තුන්ට හිරිහැර කරන්න එපා කියලා ඔළුවේ ඇඳාම කෝටුව ගන්නකොටම එනවා පුතා අර වාක්‍ය. එහෙමම අතාරිනවා. හදන්න ඕනේ. හිත හදන්න ඕනේ. හිත පොළඹවන්න ඕනේ. මොනවටද? හොඳ දෙයට, යහපත් දෙයට. එතකොට හිත නිරෝගී වෙනවා. හිතේ තියෙන කිලුටු අයින් වෙනවා. නපුරුකම් නැති වෙනවා. ප්‍රඥාව පහළ වෙනවා. පරිත්‍යාගය එකතු වෙනවා. යහපත් ගමනක් යන්නට දිරිය ඇති මිනිහෙක්, දැඩි අදිෂ්ඨානයක දිරිය ඇති මිනිහෙක් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් ගතයි සිතයි නිරෝගී කිරීම පින්නතුනි ලෝකේ දකින්නට පුළුවන් උත්තම ක්‍රියාවක්. පින්නතුනි හිත ලෙඩ වෙච්චාම ගත ලෙඩ වෙන්න එච්චර වෙලා යන්නේ. නිකන් හිතන්නකෝ මගේ යාළුවෙක් ඉස්සර හරියට අරක්කු බෙව්වා, සිගරට් බෙව්වා. රස්සාවෙන් ගන්න පඩියෙන් 4න් 3ක් ඉවර වෙලා තමයි ගෙදර එන්නේ. බැංකු ගානකට ණය වෙලා තිබ්බා මට මුණ ගැහෙනකොට. අවසානයේ මේකගේ දෛවයේ විසින් එදත් වැඩ ඇරිලා ඇවිල්ලා කඩේක පිටිපස්සේ අගුවේ අරක්කු එකක් බිබී ඉඳිද්දි ඒ කඩේ අප්පච්චි මගේ බණක් දාලා තිබිලා. ඒ ධර්මදේශනාවේ තිබුණේ අරක්කු බීපු මිනිහෙකුගේ පවුලට සිද්ධ වෙන විනාශය පිළිබඳව. ඌ විනාශ වෙන ගමන් බිරිඳ විනාශ වෙලා, දරුවෝ විනාශ වෙලා සිද්ධ වෙන අපරාධේ ඒකේ කියලා තිබිලා. මේක අර කසිප්පු බොන ගමන් මේක අහගෙන ඉඳලා පුතා. වෙරි වෙන්න කලින් අරක වැදුනා හදවතටම.
ඊට පස්සේ අරුන්දාගෙන් කෙඳිරි ගාලා පීස් එක අරගෙන ගිහිල්ලා CD එක අරගෙන ගිහිල්ලා ගෙදරක් දාගෙන දැන් අහනවලු. ගෑණි දොරෙන් දෙපාරක් එබිලා බැලුවලු මේකට පිස්සු කියලා. ඒකලා කල්පනා කර ඉස්සරහා අගුවට වෙලා ඉඳගෙන හිටියලු. උදේ පාන්දර තේකක් මොනතරම් වෙරි වෙලා ගියත් පුතා මිනිහට තේක අරන් එනවනේ ගෑණි උදේට. යසෝදරානි තේක අරන් එනවා මිනිහට. ගෙනල්ලා දුන්නා. මිනිහාගේ ඇස් දෙකේ කඳුළු තිබ්බලු. ඒකලා කිව්වලු මං අය කවදාවත් අරක්කු බොන්නේ නැහැ කියලා තීරණය කෙරුවා කිව්වා. ඇයි කියලා. මම මේ බණක් ඇහුවා. යහම්දුරු කොහෙද නම් දන්නේ. ඒ බණට ගොඩාක් ಜಾති කිව්වා. මට දැනුනේ මං ගැනමයි කියන්නේ කියලා. මගෙන් වෙච්චි ගොඩාක් වැරදි තියෙනවා සමා වෙන්න. පොඩි උන්ට තේරෙන්නේ නැතුවට ඔයාට තේරෙනවා. ආයෙ වෙන්නේ නැහැ කියලා කිව්වා. ඒකල මාව හොයාගෙන ආවා. තවත් කීප දෙනෙක්. හොයාගෙන ආවට පස්සේ මං තව ටිකක් කිව්වා තියාගෙන. ඊට පස්සේ මං උපක්‍රමයක් පාවිච්චි කරලා බැංකු ණය තිබ්බු එව්වා. එක බැංකුවක ලෝන් එක තියලා අර ඔක්කොම ටික අරන් තිබ්බේවා බේරලා පඩියෙන් රුපියල් 20000ක් ඉතුරු වෙන්න ඇදුවා. ඒකල මං හයිය දීලා ගයක් හැදෙව්වා. මං පිටපැත්තේ ඉඳලා දෙන්න ඕනේ දේවල් දිදී ගයක් හැදෙව්වා. සිගරට් එකක් බීඩියක් අරක්කු කඳුලක් බොන්න නැති කොල්ලා දැන් පොසත්. එච්චර කල් ගියේ නෑ පුතා අවුරුදු 5ක් 6ක් යනකොට කොල්ලා පොසත්. දරුවෝ 3 දෙනාට ලස්සනට උගන්වනවා. පවුල ඊ타ත්ම සමගිය ප්‍රීතියෙන් ඉන්නවා. ඒ ඇතිනේ. ඒ හොඳටම ඇති. හිත හදන්න ඕනේ. හිත හැදුවේ නැත්තම් ගතේ රෝග හැදෙනවා. මට ඒ නිර්මාණය වෙච්ච කොල්ලා කියනවා අපේ ආමුදුරුවනේ ඔබ වහන්සේ කියන එක ඇත්ත. මං දවසක් හොඳටම බීලා ගියා. ගෑණි ඉස්සරහා ඉඳගෙන ඉඳලා මං දිහා බැලුවේවත් නෑ ආක බලාන හිටියා. මං ගෙට ගිහිල්ලා බෑග් එක තියලා ඇවිල්ලා ළඟින් ඉඳගත්තා. ඒ වෙලාවේ ගෑණි නැගිටලා ගියා යන්න. මං කතා කෙරුවා 7-8 ගමනක් මට කතා කෙරුවේම නෑ. ඒ ගමන මං ගේ ඇතුළට ගිහිල්ලා ආපහු එතන ඉඳගෙන කතා කෙරුවා. කතා කෙරුවේම නෑ. මට ආපු තරහට මං කවදාවත් ගහලා නෑ බීලා හිටියට කවදාවත්. මට ආපු තරහට මං එතන තිබ්බ වීදුරු අල්මාරියට ගැහුවා. කැඩිච්ච වීදුරු අල්මාරියේ එක කීරක් දිගේ මගේ අත ගියා. මහුන් 16ක් ගැහුවා. මට මේක කියන්න ඕනෑකම වෙන මොකක්වත් නෙමෙයි. කොහෙද ලෙඩේ හැදුනේ? ලෙඩේ හිතේ හැදුනේ. ආවේගශීලී හිතට තමාව පාලනය කරගන්න බැරුව අල්මාරියට ගැහුවා වීදුරු කැඩිලා ලෙඩේ ගතට ආවා. ඒගොල්ලා ඉස්පිරිතාලේ මහුන් දාලා උඩ බලාන බුදියාගෙන ඉන්නකොට උදේ ගෑණි තේ බෝතලෙත් අරන් ගියා. කොයි වගේ සිද්ධි ගොඩාක් මට කිව්වා ජීවිතේ වෙච්චි. මම මේ සමාජය දිහා බලාගෙන ඉන්නවා බුදු බණත් එක්කම පුතා. මට ඒවා මැවි පේනවා. මේ අහවල් ධර්ම කාරණාව බිඳීමෙන් මේ මිනිහා මේ ලෙඩ වෙන්නේ. විනාශ වෙන්නේ. ගිනි තියා ගන්නවා. හිතට කේන්ති ආවිලා ගිනි තියා ගන්නවා. පිච්චිලා විරූපී खबर ගැහිච්ච දුර්වර්ණ විකලාංග රූප පුතා කොච්චර ඉන්නවද
මේ සමාජය ඇතුලේ. තවත් මිනිහෙකුට කොටනවා, කපනවා, වෙඩි තියනවා, මරනවා, දූෂණය කරනවා. අවසානයේ තවත් මිනිහෙකුගේ ජීවිතේ රෝගාබාධයට පත් කරලා තමන් හිරේ යනවා. පවුල් දෙක තුනක් විනාශ වෙලා යනවා. ඒ හින්දා ගතයි සිතයි දෙකම නිරෝගී කරගන්න හිත ලෙඩ කරවන ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියන ජරා අපවිත්‍ර සිතුවිලි අයින් කරලා පවිත්‍ර වූ නිර්ලෝභී බව, අද්වේෂ සහගත බව සහ අමෝහ මූලික බව බුද්ධිය ඇති කරවාගෙන බලන්න මහන්සි ගන්න. දෙවෙනි එක සීලානු බුද්ධානු මතං සීලය තියෙන්න ඕන. කාටවත් ණය නැතුව බය නැතුව සන්තෝෂයෙන් ප්‍රීතියෙන් නිදහසේ පෝසත් මිනිහෙක් වෙලා බෝසත් ගමනක් යන්න සීලවන්ත බව තියෙන්න ඕන. ශික්ෂණය තිබ්බොත් පුතේ හිත කය වචනේ වැරදි කරන්නේ හිත වැරදි තීරණ ගන්න, වැරදි තීරණ ඊට පස්සේ වචනයට දෙන්න. හිත තීරණය ශික්ෂාකාමීව ගත්තොත් වැරදි වචනයක් කියන්න හිත දෙන්න. හිතුණත් වාවනවා. හිත ආපහු කියන එපා